අයිබෝවන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට ඔයාලා හැමෝම. මාලනී බුලත්සිංහල කිව්වම නොදන්න කෙනෙක් නැති තරම්නේ. ඇය ඒ තරම්ම ප්‍රේක්ෂක ආදරේ නොඅඩුව දිනාගත් අතිදක්ෂ ගායිකාවක්. හැබැයි අද අපි කතා කරන්න යන්නේ ඇය ගැන නෙමෙයි. හැමෝම දන්නවනේ කසුන් කල්හාට කියන්නේ ඇගේ එකම පුතා. හැබැයි ඔයාලා දන්නවද ඇයට දුවෙකුත් හිටිය කියලා? ඇය නම නිර්මාලි ඡායා. 1987 අගෝස්තු 28 වන දින තමයි ඇය මෙලොව එළිය දුටුවේ. ඇය ඉතාම සුන්දර දරුවෙක් වුණා. මේ පින්තූරය දිහා බැලුවම ඔයාලට ඒක මනාව වැටහෙනවා ඇති නේද? හැබැයි ඒ සිනහව තිබුණේ අවුරුදු 3කටත් වඩා අඩු කාලයක් කිව්වොත් ඕගොල්ලෝ මාව විශ්වාස කරනවද? ඉතින් මේ ඇගේ කතාවයි. 1990 වසරේදී ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගය ඉතාම ශීඝ්‍රයෙන් පැතිර ගියපු අවුරුද්දක්. ළමා, තරුණ, මහලු මේ හැමෝම මේ රෝගයට ගොදුරු වුණා වගේම ගොඩක් අය මේ රෝගයෙන් මිය ගියා. අද වගේ නෙමෙයිනේ ඒ කාලේ මෙච්චර පහසුකම් තිබුණෙත් නෑ, රෝහල් වල පහසුකම් තිබුණෙත් නෑ, බෙහෙත් තිබුණෙත් නෑ. ඉතින් අද අපේ කතා නායිකාව වන නිර්මාලි ඡායා කියන මේ චූටි ගෑනු ළමයාත් මේ රෝගයට ගොදුරු වෙලා තිබුණේ. මාලනී බුලත්සිංහලයන්ගේ සමීපතම හිතවතෙක් එක්තරා පුවත්පතකට මෙන්න මේ වගේ දෙයක් කියලා තිබුණා. ඒ කාලේ තරුණයා කියලා පුවත්පතක් තිබිලා තියෙනවා. ඒ පුවත්පත ජාතික තරුණ සේවා සභාවත් අනුග්‍රහයෙන් ආධුනික ගීත ප්‍රසංගයක් පවත්වලා තියෙනවා. තම දියණියට මේ උණ රෝගය වැළඳලා තිබුණත් අහක දාන්න බැරි ඉල්ලීමක් නිසා මාලනී බුලත්සිංහල මහත්මිය දියණියද කැටුව මේ ප්‍රසංගයට සහභාගී වුණා. හැබැයි මේ ගිවිල යන්නේ තමන්ගේ එකම දියණියගේ අවසාන දවස් කිහිපය කියලා ඇය සිහිනකින්ම සිතා නිර්ණිත වෙති. මේ ප්‍රසංගය පැවතිලා දවස් කිහිපයකට පස්සේ ඒ කියන්නේ 1990 අප්‍රේල් 31 වෙනි දින නිර්මාලි ඡායා නම් මේ සුන්දර දියණිය අප අතරින් සදාටම සමගන්නවා. අනේ මගේ කෙල්ල හොස්පිටල් එකට ගියෙත් කේක් කෑල්ලක් කකා කාරගේ සීට් එකේ හිටගෙන. ඩෙංගු මදුරුව කෑවේ මගේ දුව විතරමද? ඒ කාලේ තිබ්බ එක්තරා වැඩසටහන් වල සහභාගී වූ මාලනී බුලත්සිංහල මහත්මිය තමන්ගේ දුක දරා ගන්න බැරිම තැන මේ වගේ දේවල් කියලා තියෙනවා. මාලනී බුලත්සිංහල මහත්මියගේ සැමිය අපි හැමෝම දන්න විශිෂ්ට සංගීතඥයෙකු එච්.එම්. ජයවර්ධන. තම දිනේට සිදුවූ මේ සිදුවීම ඔහුට දරා ගන්න බැරි වුණා. ඔහු පුරුද්දක් වශයෙන් තමන්ගේ දියණිය මිහිදන් කළ ස්ථානයක රැට නිදා ගන්නට බව පුරුදු වුණා. මේ සියල්ලම අතහැරලා දාන්න බොරලැස් ගමේ තිබුණු ඔවුන්ගේ නිවසද අතහැරලා ඔවුන් වෙන තැනක පදිංචියට පවා ගිහින් තියෙනවා. ඉතින් 1949 දෙසැම්බර් 12 වෙනි දින උපත ලැබූ මාලනී බුලත්සිංහල මහත්මිය 2001 මාර්තු 28 දින මෙලොවින් හැර ගියා. ඇමරිකාවේදී ආසාත්මිකතාවන් නිසා මෙලොව හැර ගිය මාලනී බුලත්සිංහල මහත්මියට ඒ වෙද්දී අවුරුදු 51ක්. එච්.එම්. ජයවර්ධන මහතාද අද මෙලොවින් සමුවන්නන් තියෙනවා. ඉතින් අද වෙද්දී අපිට ඉතුරු වෙලා ඉන්නේ කසුන් කල්හාරි කියන අතිදක්ෂ ගායකයා විතරයි. අප රටට අහිමි වූ මේ අතිදක්ෂ සංගීතවේදීන් දෙදෙනාගේ අඩුව පිරීමට කසුන් කල්හාර ඉතා හොඳ උදාහරණයක් කියලා මම හිතනවා. කසුන් කල්හාර මහතාද අද ශ්‍රී ලංකාවේ අතිදක්ෂ ගායකයෙක්. ඉතින් අද වෙද්දී ඔහුද විවාහ වී ඉතා හොඳ ජීවිතයක් ගත කරනවා. කසුන් කල්හාර මහතා විවාහ වෙලා ඉන්නේ කුෂාන සඳරේකා මහත්මියත් එක්ක. ඔයාලා දන්නවා කුෂාන සඳරේකා කියන්නේ අතිදක්ෂ ගායිකාවක් වන මායා දමයන්ති මහත්මියගේ එකම දුව. ඒ වගේම ඇය ශ්‍රී ලංකා සිනමාවේ අතිදක්ෂ නිළියක් වෙන අනෝජා වීරසිංහ මහත්මියටද නෑකම් කියන.